ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද නුඹ මගේ නවකතාවේ 8 වෙනි කොටස තමයි අරගෙන ආවේ. එහෙනම් අපි දැන් කතාවට යමු. සර්ගේ අම්මයි තාත්තයි මේ වෙද්දිත් කොහේ හරි හොඳ ආත්මයක ඉපදිලා ඇති. මට එහෙම දැනෙනවා සර්. සයුරි විසින් තෙනුකට එසේ පැවසුවේ සුජාතා වැඩිහිටි නිවාසයෙන් පිටවන අවස්ථාවේදීය. ඔව් අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනේ සයුරි. මොකද එයාලා කිසිම කෙනෙක්ට වරදක් කරපු අය නෙවෙයි. තෙනුක කායකට ගොඩ වූ පසු අම්මා සහ සීය තාත්තා සමගින් සයුරි කායකට නැග්ගේ ගෙදර බලා පිටත් වීමටයි. ලලිත් ඔයා පොඩ්ඩක් දුව ගැන හොයලා බලන්න. බිස්නස් වැඩ කරන ගමන් මම එදා තෙනුක පුතාලගේ ගෙදර ගිය වෙලේ තමයි දැනගත්තේ අපේ දුවට FAR එකක් තියෙනවා කියලා. FAR එකක් තියෙන්න ඕනනේ. ඒ ළමයාට දැන් අවුරුදු 26ක් නේ ෂෙරිල්. ලලිත් පත්තරය දෙස බලමින් එසේ පැවසුවේය. අපි දන්නේ නෑනේ ලලිත් කොහේ මොනා කරන කෙනෙක්ද කියලා. මම නම් කැමති නෑ. මූණත් හපුටු කරගෙන ෂෙරිල් එසේ පැවසුවාය. ඔයා නෙවෙයිනේ දුව කැමති කෙනාවයි දුව බඳින්නේ. අපි ඒ ළමයා ගැන පොඩ්ඩක් හොයලා බලමු දුවගෙන් අහලා. තෙනුක පුතා ගැන ඔයාගේ හිතේ තියෙන අදහස අයින් කරගන්න ෂෙරිල්. මම බොහොම හොඳින් ඔයාට මේ කියන්නේ. ඒ දරුවා දැන් මැරි කරලා ඉන්නේ. ඔහු එසේ පවසා පත්තරයේද පසකින් තබා එතනින් පිටව ගියේ කාමරයටයි. ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් ලලිත් මගේ හිතේ තියෙන තරහ යන්නේ නෑ. ඔයාට ඒව කියලා වැඩකුත් නෑ. දුව දෙන්න බැරි වුණ තරහා මම කොහොම හරි පිට කරගන්නත් එපැයි. ෂෙරිල් එසේ සිතමින් ගෙවන හැම මොහොතක්ම ගත කරේ තෙනුකගේ පවුලේ අය පිළිබඳව හිතේ තරහක් තියාගෙනයි. සයුරි දවස් හරි ඉක්මනට ගෙවුණ නේද? අද නම් වෙනද නැති සතුටක් හිතේ ඇති. ගෙදර යන නිසා නේද? තෙනුක ඇය හිස පීරන අතරේ එසේ පැවසුවේ ඇය දෙස බලමින්ය. අනේ ඔව් සර් මට වගේම අම්මටත් සතුටුයි. උදේම කෝල් එකක් ගත්තා. එනවා නේද අහන්න. එයාලට ගත්ත ඇඳුම් මතක් කරලා ගන්න සයුරි. දවස් 5ක් මට හොටෙල් එකට එන්න වෙන්නේ නැහැ කියලා වෙනුරට මම කිව්වා අයියේ. මිනිහා ඉන්න නිසා හිතට බයක් නැහැ. නැත්තම් වයිෆ්ගේ ගෙදර මම නොගිහින් ඉද්දී අම්මලත් බලයිනේ මොකද කියලා. ඔයාව දාන්න මම ගෙදරට එන්නම්. අම්මා මේව දන්නේ නෑනේ. මාව ඔයාගේ බොස් විදිහටම හඳුන්වලා දෙන්න. ලෑස්ති වෙලා ඉවර නම් දැන් යමුද? පසුව ඔවුන් පහළට ඇවිදින් අම්මටත් සිය තාත්තටත් වැඳ යන බව පැවසීය. බුදු සරණයි මගේ සුදු පුතාටයි දුවටයි. පරිස්සමට ගිහින් එන්න. වයසක අපිට ඔය දුර ගමන් යන්න බෑනි පුතේ. ගිහින් ඉන්නත් බෑනේ. වෙලාවක දුවගේ අම්මලා මෙහෙ එක්කන් එන්නකෝ. අම්මා සයුරිව සිප ගනිමින් එසේ පැවසුවේ ආදරයෙන්ය. හෙලෝ සිතුමී අක්කා ඔන්න අද අපි ඔහේ එනවා හොඳද? එහෙමද මල්ලි? කෙල්ලව දකින්නත් ආසයි. හොඳයි. එහෙනම් දෙන්නත් එක්ක පරිස්සමට එන්නකෝ. සිතුමි සිනාසීගෙන එසේ පවසා කෝල් එක කට් කළේ. අනේ අහිංසකී අද ගොඩක් සතුටෙන් ඇත්තේ කියලා සිතමින්ය. සයුරි මම නුවර KFC එකෙන් ක්‍රිස්පි චිකන් අරන් දෙන්නම්. මල්ලිට ගිහින් දෙන්න. තව කේක් එකකුත් ගමු. ඒවත් අරන් ගියාම මල්ලිගේ සතුට තවත් වැඩි වෙයි. ඉතින් තෙනුක පේරාදෙනියේදී සයුරිගේ සහෝදරයා වෙනුවෙන් කෑම බීම මිලට ගත්තේ තමාගේම සොහොයුරෙක් ලෙස සලකාය. ඔවුන් පැය භාගකින් පමණ නිවසට ළඟා විය. සයුරිගේ නිවස දුටු පළවෙනි වතාව මේ නිසා තෙනුකට ඇස් අදහාගත නොහැකි වූයේ මේ නිවසේ කෙසේ ඔවුන් ජීවත් වනවාද යන්න සිතිලයි. අම්මේ අක්කා ඇවිල්ලා කවුද මන්ද මහත්තයෙක් එක්ක. සයුරිගේ සහෝදරයා වූ සෙනුල් එසේ පැවසුවේ සිය මවටයි. අනේ මගේ කෙල්ල මේ ගෙවිච්ච දවස් ටිකත් මං ගෙවා ගත්තේ හරි අමාරුවෙන්. මගේ කෙල්ල නැති නිසා. සයුරිගේ මව ඇයව සිප වැළඳගත්තේ එසේ පවසමින්ය. අම්මා මේ මම වැඩ කරන හොටෙල් එකේ චෙයාමන්. සර්ගේ යාළුවෙක්ගේ ගෙදර ආව නිසා මාවත් එහෙම ගෙදරට දැම්මා. සයුරි තෙනුක දිහත් තම මව දිහත් මාරුවෙන් මාරුවට බලමින් පැවසුවේ හද ගැස්මත් සමගමය. අනේ එහෙමද එන්න මහත්තයෝ ගෙට
ඇවිත් ඉඳ ගන්න. සයුරිගේ මවගේ ආරාධනය පිළිගත් තෙනුක ඒ කුඩා නිවසට ඇතුල් විය. මල්ලි ඔන්න ඔයා ආස රස කෑමක් තියෙනවා. අම්මටත් දීලා කන්න. ඇය රැගෙන ආ දේවල් මල්ලිට ලබා දී එසේ පවසා ගියේ සිය පියා ළඟටයි. තාත්තේ මට පුළුවන් උපරිමයෙන් තාත්තගේ බෙහෙත් හේත් වලට වියදම් කරනවා. මම කොහොම හරි තාත්තව සනීප කර ගන්නවා. ඇය සිය පියාගේ අත් දෙක අල්ලගෙන කඳුළු පිරි දෑසින් පැවසුවේ. ඔහු කට හකුලුවමින් වචන ගැලපීමට තැත් කරද්දීය. මහත්තයෝ මේ තැඹිලි වතුර එක බීලා ඉඳියානම්. මහත්තයා එන බවක් දන්නේ නෑනේ. බීම් එකක් හරි ගෙනත් තියෙනවා මම එහෙනම්. අනේ ඒකට කමක් නෑ සයුරිගේ අම්මේ. මම කොහොමත් ගොඩක් කැමති කුරුම්බා තැඹිලි වගේ ඒවට. තෙනුක එසේ පවසා ඒද රැගෙන වටපිට ඇවිද බැලුවේ පරිසරයේ සුන්දරත්වයයි. ඔයා මගේ channel එකේ තියෙන කතා කියවන්න කැමති නම් channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ඔයා වගේම ඔයාගේ වත්තත් ලස්සනයි සයුරි. ඔයාගේ ගේ පොඩි උනත් ගේ ඇතුළට ආවම පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ. තෙනුක සයුරි අතට හිස් වූ වීදුරුව ලබා දී එසේ පැවසුවේය. සර් සිතුමි අක්කගේ ෂොප් එකට දැන් යනවද? හොටෙල් එකට යන ගමන්. දැන් යන්න බෑ සයුරි මහන්සි. පැය 5ක් විතර ඩ්‍රයිව් කරානේ කෙල්ලේ. හෙට මම ඒ පැත්තෙත් ඇවිත් එන්නම්කෝ ඔයාගේ අම්මගේ අතින් බත් කටක් කාලා යන්න. මේ පොල් සම්බෝල හදලා රසට කරවල තෙල් දාලා තියනවද? මේ වගේ පළාතක ඉඳන් ඒ වගේ බත් එකක් අද්දී රස වැඩි වෙයි කියලා මට හිතෙනවා. සර් ආසනම් මම අම්මට කියන්නම්කෝ උයන්න කියලා. පොලොස් මාළුවකුත් හදලා තියන්නම්. හරි එහෙනම් සයුරි මම යන්නම්. අම්මට සල්ලි දෙන්න ඔක්කොම. ඔයාට මම වියදම් කරනවනේ. එසේ ඔහු පැවසුවේ සයුරි දෙසම බලාගෙනයි. අම්මා මේ සර් යන්න හදන්නේ. මම ගිහින් එන්නම් මම්මේ. හෙට දවල්ට බත් ටිකක් කාලා යන්න එන්නම්. සයුරිට මම කියලා ඇත්තේ මම කන්න ආසේවා. එසේ කියා ඔහු සයුරිගේ අම්මගේ දෙපා අල්ලා වැන්දේය. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි මහත්තයාට. ඇය තෙනුකගේ හිස අතගා එසේ පැවසුවාය. මට මහත්තයා කියන්න එපා අම්මේ. පුතා කියන්න. මොකද මට මගේ අම්මගේ කටින් පුතේ කියලා අහගන්න ලොකු කාලයක් වාසනාව තිබ්බේ නෑ. මොන අඟහිඟකම් තිබ්බත් සයුරි ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. මම ගිහින් එන්නම්. ඔහු එසේ පවසා BMW එකට නැග්ගේ නැවතත් සයුරි දෙස හැරී බලමින්ය. සයුරිද ඔහු නොපෙනී යනතුරු බලා සිටියේ හිතට දැනුණු පාළුවත් සමගමය. සියුම් සීතලකින් තෙනුකගේ ගත වෙලා ගත්තද ඔහුට අවශ්‍ය වූයේ සීතල වතුර ටිකක්ම නාගන්නටයි. හෝරාවක් පමණ නාගත් පසු ඔහුගේ ගතට සනීපයක් දැනුණද හිතට දැනුනේ හිස් බවකි. මේ පාළුව ඔයා ළඟ නැති නිසාද සයුරි? ඇයි මට මෙහෙම දැනෙන්නේ? දුකක් එක්ක මහා පාළුවක් දැනෙනවා කියන්න බැරි තරම්. ඔහු එසේ සිතමින් වේට රැගෙන ආ බ්ලැක් කොෆි එක පානය කළේ සයුරි සමග ගත කර ඒ දවස් එකින් එක සිහිපත් කරමින්ය. තවත් කොටසකින් හමුවෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.